ඉතින් ඔන්න ගේම්ස් ගන්න ඔයාලට තමයි අද වීඩියෝ එක ගෙනාලා තියෙන්නේ. ඉතින් වීඩියෝ ස්කිප් නොකර බලන්න මේ ජොයිස්ටික් ගැන ෆුල් රිවිව් එක අද වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් යමු අපද අපේ වීඩියෝ එකට. ඉතින් ගේම් ගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ වගේ ජොයිස්ටික් එකක් නැතුව කවදාවත් ගේමින් එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න බෑ. ඉතින් ඇත්තට කිව්වොත් මේ වගේ ජොයිස්ටික් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ ගේමින් එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා සාමාන්‍ය ගේම් එකක් ගහද්දී සාමාන්‍ය ගහන ගොඩක් කීබෝඩ් එකෙන් ඉතින් කීබෝඩ් එකෙන් ගහද්දී සාමාන්‍ය ගේම්ස් තියෙනවා අමාරුයි ගහන කීබෝඩ් එකෙන් ප්ලේ කරලා. ඉතින් මෙන්න මේ වගේ ජොයිස්ටික් එකක් යූස් කරලා ඔයගොල්ලන්ට ගේම් එක පහසුවෙන් අතනකෝ ලේසියෙන් ඔයගොල්ලන්ට ගේම් එක ගහ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේක ප්‍රයිස් එකත් මම ඉස්සරහට කියන්නම් වීඩියෝ එකේදී. ඉතින් මුලින්ම කියන්න ඕනේ ජොයිස්ටික් එකක් මිලදී ගන්න. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ ඒකේ ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් ජොයිස්ටික් එකක් දැන්ට පැන්ටික් එකේ ඉඳලා තියෙනවා සාමාන්‍ය රුපියල් 4500ත් 10000ත් අතර සාමාන්‍ය හොඳ ජොයිස්ටික් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් 4500ට 5000ක් තියෙනවා. ඉතින් ඒවයි ভাইබ්‍රේෂන් කියන මෝඩ් එක නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක වයර්ලස් කන්ට්‍රෝල් එකක්. ඉතින් වයර්ලස් කන්ට්‍රෝල් එකේ ভাইබ්‍රේට් මෝඩ් මුත් මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 9000ක් විතර ප්‍රයිස් එකක් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් PXN වගේ. ඉතින් ඔයගොල්ලෝ PXN බ්‍රෑන්ඩ් එක දාන්න ඕනේ. ඒකෙන් ඩ්‍රයිවිං වීල් පවර් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සාධාරණ මිලට තමයි මේ වීල් එක පවර් ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම කිව්වොත් සාමාන්‍යයෙන් මේ ජොයිස්ටික් මම රුපියල් 9000ක මිලදී ගත්ත කියලා කිව්වනේ. ඉතින් මේකේ ගත්ත තරම් මම ඉස්සරහට කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මිල බලන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේක රුපියල් 9000කට සාමාන්‍ය මේක මට උපරිම වාසි. ඉතින් මම මේක සෙල්ලම් කරලා කියන සාමාන්‍ය මාස 6කට වැඩි කාලයක් මම මේකෙන් සෙල්ලම් කරා. ඇත්තටම කිව්වොත් මේක මගේ අතින් දෙපාරකට වැඩිය බිම වැටුණා. ඉතින් සාමාන්‍ය ජොයිස්ටික් එකක් බිම වැටුණොත් මෙන්න මෙතන තියෙන දෙක කැඩෙන්න බලනවා. ඉතින් මෙතන තියෙන පොඩි කොයිල් දෙකක් වගේ එකක් තියෙන්නේ. ඉතින් අන්නේ කොයිල් එක මේ වුණ ගමන් පොඩ්ඩක් මේ වෙනවා. ඒ කියන්නේ ඒක කැඩුණොත් ভাইබ්‍රේට් නැති වෙනක වෙනවා. ඉතින් මෙතන උබද්දි තමයි සාමාන්‍ය ভাইබ්‍රේට් කියන එක වෙන්නේ අපේ අතට. ඉතින් ඒක කැඩුණොත් ভাইබ්‍රේට් කියන එක නැති වෙනවා. සාමාන්‍යයෙන් දැන් මම කලින් ජොයිස්ටික් එකක් යූස් කරා. ඉතින් ඇත්තටම ඒක මට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මගේ අතේ එකපාරක් බිම් වටුණා. ඉතින් වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් එහෙම සාමාන්‍ය එකපාරක් කරනු කැඩෙන්නේ නැතුව යනවා තමයි. එහෙම වෙනවා තමයි. වෙනාට පොඩි නිකන් පොඩි බිම්කට වැටුණා. ඉතින් ඒක නිසා පේන්නේ නැතුව ගියා. ඉතින් අන්න ඒක නිසා තමයි මම මේක ආයි මිලදී ගත්තේ. ඉතින් මට මේක කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අතන මේක මේකේ ලොකු බරක් නැහැ. සාමාන්‍ය බරක් තියෙනවා. ඉතින් අපි එහෙනම් මේක ෆීචර්ස් ටික කතා කරමු. මේකේ බටන්ස් ටික, ඒ වගේම අපි ලයිව් ගේම් ටිකක් ප්ලේ කරලා බලමු. ඒ වගේම මේක මොබයිල් එකේ PC එකේ දෙකෙන් ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම මේකට පෙන් එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔකට කන්වර්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ගාලා තමයි මේක ඔයාලගේ PC එකට ෆෝන් එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කන්ට්‍රෝල් එක පැක් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක PXN බ්‍රෑන්ඩ් එකේ කන්ට්‍රෝල් එක. ඉතින් ඒ වගේම මම මේක ගොඩක් කල් යූස් කරලා තියෙන නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් මම ඔයාලට highly recommend කරනවා මේ කන්ට්‍රෝල් එක. ඉතින් වැඩි කතා නැතුව unbox කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි කන්ට්‍රෝල් එක පැක් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේක charge කරගන්න කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ජොයිස්ටික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ කර්ව් ඩිසයින් එකකින් තමයි ජොයිස්ටික් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අතින් අල්ල ගන්න හැම ගොඩක් පහසුයි. ඉතින් මේක ලින්ක් පැත්තකින් තියනවා. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේක නැති කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ගේම් එක ගන්න වෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් පරිස්සම් කරලා තියා ගන්න ඕනේ. ඉතින් මේක හරහා තමයි අපි PC එකට මේක කෙලින්ම ප්ලග් කරලා මේක කනෙක්ට් කරගන්නේ. ඊට පස්සේ තමයි අපේ ගේම් එකට කනෙක්ට් වෙන්නේ මේක ඕන ගේම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඕන ගේම් වල සපෝට් නැහැ. සාමාන්‍ය පරණ ගේම් වලට සපෝට් නැහැ. දැන් තියෙන අලුත් ගේම් වල සපෝට්. ඉතින් ඒ වගේම ලයිව් ගේම් එකක් ප්ලේ කරලා බලමු කොහොමද මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කියලා. ඉතින් මේක අනිවාර්යෙන් ඕගොල්ලෝ පරිස්සම් කරලා තියා ගන්න ඕනේ. ඉතින් මේකේ PXN කියලා ගහලා තියෙනවා. ඉතින් මම මේක මොනිටර් ප්ලග් කරලා පෙන්නනවා දැන්. ඒතකොට මෙතන ලයිට් එකක් පත් වෙලා මේක ලින්ක් වෙන්න ගන්නවා. ඊට පස්සේ මේක ভাইබ්‍රේට් වෙන ගමන්ම මේක කනෙක්ට් වෙනවා අපේ PC එකට. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ අමුණු කේබල් එකෙන් ඕගොල්ලන්ට මෙතනින් කෙලින්ම ප්ලග් කරලා charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ බලමු මේක on කරලා. ඉතින් on කරන්න තියෙන මෙතන home button එකක් වගේ එකක් තියෙනවා. අන්න එතනින් ඕනට one tap press කරගමන් මේක vibrate වෙන ගමන් on වෙනවා. ඉතින් දැන් මේක vibrate වෙන්නේ නැහැ. මොකද on කරාට වැඩක් නැහැ. මම මේ converter එක දාලා නැහැ. දැන් අපි ගහලා බලමු මේක on කරලා මොකක්ද වෙන්නේ.
ඉතින් දැන් අපි මේ කනෙක්ටර් එක මෙතනට කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මේක දැන් බ්ලින්ක් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ජොයිස්ටික් එකේ මෙතන හෝම් බටන් එකක් තියෙනවා. අන්න ඒක වන් ටැප් කරපු ගමන් මේක ভাইබ්‍රේට් වෙන ගමන් ඕන වෙනවා. ඉතින් දැන් මේක ভাইබ්‍රේට් වෙනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් ඊට පස්සේ කරන්න ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලන්ට ගේම් එක මෙන්න මම දැන් ගේම් එක උදාලා දෙන්නේ. ඉතින් ඔකට මම දැන් මේක ලයිව් ප්ලේ කරලා තමයි පෙන්නන්න හදන්නේ. ඉතින් මේකේ මේකෙන් වගේ තමයි ෂූට් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ජොයිස්ටික් ගත්තට පස්සේ තේරෙනවා මේක දාගත්තට පස්සේ කොහොමද මේක කරගන්න ඕනේ. ඉතින් මේක බටන්ස් ටික ඔක්කොම ඔයගොල්ලන්ට තේරෙනවා. ඉතින් ගේම් එක අනුව ඉතින් ඔයාලා ගහන ගේම් එක අනුව මේකේ බටන්ස් ටික ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා. ඉතින් මුලින්ම ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ගේම් එක නෝමල් ගහන විදිහට ගහන්න. ඉතින් කීබෝඩ් එකෙන් ගහනවා වගේ නෙමෙයි. මේක ගොඩක් විදිහට මාරම විදිහට ලේසි. හරි ඉතින් අපි මේකේ ගේම් එකක් ගාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මම ගේම් එකක් මේ ඔයගොල්ලන්ට ලයිව් ප්ලේ කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් ජොයිස්ටික් එක මෙතන සෙට් කරගෙන තියෙන්නේ. කනෙක්ටර් එක අතෙන්ට PC එකට ප්ලග් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන ජොයිස්ටික් ඔක්කොම සෙට් අප් කරගෙන ඉවරයි. ඊට පස්සේ ගේම් එක නෝමල් ගහන විදිහට ගහන්න. ඉතින් ගාලා බලමු මොකද වෙන්නේ. zombie set එකක් ඉන්න අපිට මේක මිෂන් එකක් තියෙන්නේ. මේක දැන් මේක අර හරිය මේ පුපුරක් දෙහිම මේක ভাইබ්‍රේට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේක කීබෝඩ් එකෙන් ගන්න කියන මාර විදිහට අමාරු වෙනවා. ඉතින් මට මේ එපා වෙලා තමයි මම මේ ජොයිස්ටික් එක ගත්තේ. ඉතින් ජොයිස්ටික් එකේ ප්‍රයිස් එක මම කිව්වා රුපියල් 9000යි. ඉතින් මේක රුපියල් 9000 සාමාන්‍යයෙන් 5000 6000 තියෙනවා. ඉතින් මම රුපියල් 9000 දීලා මේක ගත්තේ මොකද මේක වයර්ලස්. අර වයර්ස් තියෙදි කරදරයක් නේ. ඒ වගේම මේක කනෙක්ට් කරගන්න පොඩි මේ කනකට තියෙනවා. ඒක ලේසි. වයර් තියෙනකොට කරදරයනේ. ඊට පස්සේ මේකේ ভাইබ්‍රේෂන් මෝඩ් එක තියෙනවා. ඉතින් ভাইබ්‍රේෂන් මෝඩ් එක තියෙන ජොයිස්ටික් එකක් ගත්තොත් වයර්ලස් සාමාන්‍ය 15000ක් විතර වෙනවා. ඉතින් මට හම්බුන අඩුම ගාන සාමාන්‍ය මේක. ඉතින් මේක වගේ අතේ පාවිච්චි කරන සාමාන්‍යයෙන් අවුලක් නැහැ. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට මේක රෙකමන්ඩ් කරනවා. ඉතින් මේක PXN බ්‍රෑන්ඩ් එකේ ජොයිස්ටික් එකක්. ඉතින් මේක ගත්තේ කොහොමද? ඉතින් මම මේක ගත්තේ මාතර Pentium City එකේ. ඉතින් Pentium City එකේ බ්‍රාන්චස් තුනක් තියෙනවා. එකක් මිනිමම් ගොඩ, එකක් කඩවත, එකක් මාතර. ඉතින් මම මේක ගත්තේ මාතර බ්‍රාන්ච් එකේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට එන මැසේජ් එකක් දාලා මේක එක්ක ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් නම් ගන්නත් පුළුවන්. ඉතින් මම පල්ලෙහෙන් නම්බර් එක දාන්නම්. ඉතින් ඒකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් ජොයිස්ටික් එක ගැන.
ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මම මේකෙන් ලයිව් ගේම් එකක් ප්ලේ කරලා පෙන්නුවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.